Hi everyone, welcome back to my channel. Assalamu alaikum. අද අරන් ආපු වීඩියෝ එක ගොඩාක් අයට ලොකුම ප්‍රශ්නයක් එන්න පුළුවන්. ගොඩාක් අය කල්පනා කරන්න පුළුවන් මම ඔන්ලයින් ක්ලාස් එකක් කරනවා කිව්වනේ. මෙයාට ක්ලාස් එකක් කරන්න මොකද මෙයා බිස්නස් කරනවා කියලා කියනවා අපිට කියලා දෙනවා කියලා කියනවා. ඒ වුණාට අපිට මෙයා බෑග් මහනවා බෑග් බිස්නස් කරනවා කියලා සාක්ෂියක් මොකද තියෙන්නේ? අපි කොහොමද විශ්වාස කරන්නේ? එහෙම කියලා හිතනවා කල්පනා කරන ආයට පොඩි පැහැදිලිමක් කරන්න තමයි මම වීඩියෝ එක අරන් ආවේ. ඉතින් කවුරුත් මට මේ වගේ ප්‍රශ්නයක් ඇහුවේ නෑ. ඒ වුණාට මම හිතුවා ගොඩාක් අයගේ හිතේ එහෙම දෙයක් තියෙයි කියලා. තිබ්බා හෝ නැත්තා හෝ අපිට ක්ලියර් කරන එක හොඳයි. මං ගැන මම ඔයාලට කියලා ඒක ක්ලියර් කරන එක හොඳයි කියලා මම හිතනවා. ඉතින් මම දැන් මගේ අර සර්ටිෆිකේට් අනමන ටික මම පෙන්නන්නම්. ඒක අමතරව මම පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකකුත් දාන්නම් පැහැදිලියෙන්. පුළුවන් නම් ෆොටෝස් ටිකකුත් ඇඩ් කරන්න ඔයාලා ඒකෙන් බලාගන්න පුළුවන්. මට බෑග් ක්ලාස් එක කරන්න පුළුවන්ද? ඒකට මං සුදුසුයිද එහෙම කියලා ඔයාලට දැනගන්න පුළුවන් වෙනවා. මේකෙවිලා වයඹ පළාත් සභාවෙන් මම මැහුම් වලට ගත්ත සර්ටිෆිකේට් එකක්. ඒකේ ඒ කියන්නේ කැටගරිස් ගොඩාක් තියෙනවා. ඒකෙන් බෑග් කැටගරි එකක් තියෙනවා. බෑග් නිර්මාණ ඔයාලට පේන්නේ නැතුවයි ක්ලියර් නැතුවයි මම ඔයාලට පික් එකයි වීඩියෝ ඔක්කොම දාන්නම්. බෑග් නිර්මාණ පුරුදු වෙලා තියෙනවා කියලා මේකෙන් තියෙනවා. තව ගොඩාක් මෙතන දාලා තියෙන ඔක්කොම මම පුරුදු වෙලා තියෙන එක. ඒකට රජෙන් මට දුන්න සර්ටිෆිකේට් එක තමයි මේක. ඒක අමතරව බෑග් කොම්පිටිෂන් එකකට මම සෙලෙක්ට් වෙලා බෑග් කොම්පිටිෂන් එකකිනුත් මම සර්ටිෆිකේට් එකක් ගත්තා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ මම සහභාගී වෙලා නුවර තමයි මේ ෆන්ක්ෂන් එක තියලා කොම්පිටිෂන් ඔක්කොම ඇකඩමි එකෙන් කරා. රයිට් වේ ස්කිල් අප් ඇකඩමි කියලා ඇකඩමි එකේ අර ප්‍රෝග්‍රෑම් එකක් තිබ්බා. ඒකෙන් එයාලා කොම්පිටිෂන් එකක් තිබ්බා බෑග් අනමන ගොඩාක් ශ්‍රේෂ්ඨයේ ඉන්න කට්ටියට තිබ්බා. මම ඒකෙන් ජොයින්ට් වුණා බෑග් එකට. ඒකෙන් මට හම්බුණ බෑග් එක හෑන්ඩ් බෑග් මේකින් කැටගරි. මේ වීඩියෝ එකත් ෆොටෝ එකත් ඔයාලට මම වෙනම දාන්න. ඒකට මේ මෙඩල් එකකුත් හම්බුණා මට. තව මේකෙන් පේනවා මේ ක්ලියර් නැතුව ඇති මම ඔයාලට දාන්න හෑන්ඩ් බෑග් කැටගරි කියලා. මම ගත්ත සර්ටිෆිකේට් වීඩියෝ මම ඒ කොම්පිටිෂන් එකට මහපු ෆොටෝස් මහපු වීඩියෝ මොන බෑග්ද දෙන්නේ ඒ ඔක්කොම විස්තර මේ වීඩියෝ එකෙන් අන්තිමට එනවා. ඒකත් ඔයාලා බලලම තීරණයක් ගන්න. මම සුදුසුයිද නැද්ද කියලා. ඉතින් මටත් විශ් වෙන විදියට මොටිවේට් වෙන විදියට කමෙන්ට් එකක් දාලා යන්න අනිවාර්යෙන්ම. ඒ කියන්නේ මේ වගේ දේවල් ගොඩාක් කරගෙන යන්න මගේ පන්තියට එකතු වෙන ළමයිට මේ වගේ කොම්පිටිෂන් එකට ජොයින් වෙන්න පුළුවන්. ඒ ගැන ඒ හැකියාවත් අපි දෙනවා. ගොඩාක් කොම්පිටිෂන් වලට අපි එයාලගේ නම් ලිස්ට් එකක් දානවා. එයාලටත් පුළුවන් ගෙදර ඉඳලම කියන්නේ තමන්ගේ ගෙදර ඉඳලම මහලා ඒක ෆුල් වීඩියෝ මහන එක කපන එක එයාම කරනවා කියලා අපිට දැනගන්න ඕනේ. අපි ඔයාලට එක සයිස් එකෙන් එක බෑග් පැටර්න් එකක් පෙන්නනවා. ඒ බෑග් එක ඔයාලා කපන විදිහ ෆුල් වීඩියෝ එකක් ගන්න ඕනේ. ඒක කොච්චර පැය ගණක් ගියොත් කමක් නැහැ. ෆුල් වීඩියෝ එක ස්පීඩ් කරලා හරි අපිට යවන්න පුළුවන් මහන වීඩියෝ. අනිවාර්යෙන් කපන වීඩියෝ මහන වීඩියෝ ඔයාලා මහපු ඩිසයින් එකේ ෆොටෝ ටික වෙනම ඔයාලා අපිට WhatsApp කරා නම් මම මේ කියන්නේ කොම්පිටිෂන් එකේ ජොයින් උනාට පස්සේ ජොයින්ට් වෙන කට්ටියට විතරයි. අනිත් අයට වැදගත් වෙන්නේ කොම්පිටිෂන් එකක්
ඔයාලට ජොයින් වෙන්න ඕන නම් ඔයාලට ඒ ගැන විස්තරත් මම ඉස්සරහට දාන්නම්. මම කියන මගේ පන්ති එන ළමයින්ට ඒක ඇවිල්ලා ක්ලියර් කරනවා මම. ඒ කියන්නේ ඔයාලා ගෙදර ඉඳලම වීඩියෝ එක ප්‍රූෆ් එක විදිහට අපිට වීඩියෝ එක යවන්න ඕනේ. ඔයාලා අර වීඩියෝ එකේ මහපු බෑග් තියෙනවනේ කම්පිටිෂන් එකට. ඒ මහපු බෑග් එක අපි දෙන ඇඩ්‍රස් එකට යවන්න ඕනේ. ඇඩ්‍රස් එකට යවුවට පස්සේ ඒකෙන් 1 2 3 කියලා අපි තෝරනවා. ජොයින් වන ඒකට එකතුට සම්බන්ධ වුණ අය හැමෝටම සර්ටිෆිකේට්, මෙඩල්ස්, ට්‍රොෆි ඔක්කොම හම්බෙනවා. ඒ වුණාට 1 2 3 කියන ඒ කට්ටියට වෙනම සම්මානයක් හම්බෙනවා. ඒ කියන්නේ එයාලට වෙනම ස්පෙෂල් එකට අපි සූදානම් කරන් ඉන්නේ ස්පෙෂල් විදියට මොකක් හරි එයාලට දෙන්න. ඉතින් මේ දේවල් තමයි අපේ ක්ලාස් එකට ජොයින් වෙන ළමයිට අපිගෙන් ගොඩාක් සපෝට් ගොඩාක් දේවල් ඔයාලට හෑන්ඩ් බෑග් කැටගරි එකකින් ඔයාලට හම්බෙනවා. අනිවාර්යෙන් ඔයාලා ජොයින් වුණා බෑග් එක ඉගෙන ගත්තා එහෙම කියලා යන්නේ නැතුව ඔයාලා දවසෙන් දවස ඉස්සරහට යන්නත් තව පිරිසට ඔයාලා ගැන දැනගන්නයි ඔයාලගේ අර බිස්නස් ස්මෝල් බිස්නස් එක වැඩිපුර දියුණු කරගන්න සමාජයට ඒක ප්‍රොමෝට් කරන්න හැමදේම අපේ ඉඳලා ඔයාලට සපෝට් එකක් එනවා. සුවැන් රැකියාවක් කරන විදිහ, මාර්කට් කරන්න ඕන විදිහ, ඔන්ලයින් පේජ් එකක් හදන විදිහ, ඔයාලා ඔන්ලයින් බිස්නස් එකක් හදන විදිහ, ඔයාලට මිලයක් බෑග් එකට මිලයක් තීරණය කරන විදිහ හැමදේම මේකට අපි මේකෙන් ඔයාලට කියලා දෙනවා. මම තමයි පන්ති කරන්නේ වෙන කවුරුත් නැහැ. මම මෙහෙම ෆේස් එක පෙන්නලා ඔයාලට එහෙම තමයි මම පන්තියක් කරන්නේ. ඔයාලට කිසිම බයක් නැතුව අපේ ගෲප් එකට ජොයින් වෙලා මාත් එක්ක කතා කරලා ඔයාට පන්තියට සහභාගී වෙන්න පුළුවන්. එහෙනම් මම හිතුවා මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනයක් වන්ත වෙයි කියලා. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජන වුණා නම් තව පිරිසක් දැනගන්න මේ වීඩියෝ එක ගොඩාක් ෂෙයා කරන්න හැමෝටම යන්න. බිස්නස් එකක් කරන්න දඟලන්න කරන්න ආසාවෙන් ඉන්න කරන්න බයකින් ඉන්න හැමෝටම කරගෙන ඉන්න අයටත් ඔයාලා ෂෙයා එක ටච් කරගෙනම යන්න ෂෙයා කරන්න. එතකොට තමයි මේ වීඩියෝ එකෙන් කාට හරි පොඩි දෙනුමක් එයි. මම මේ වීඩියෝ එකේ අන්තිමට අර මම සර්ටිෆිකේට් එක මගේ අර වීඩියෝස් ටික ෆොටෝස් ටික හැමදේම අප්ලෝඩ් කරන එකත් ඔයාලා බලන්න. පුළුවන් අය ගොඩාක් කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න කියලා මම ඉල්ලනවා. එහෙනම් තව ලස්සන වීඩියෝ එකකින් ඔයාලා හම්බෙන්න නම් එතකන් ගිහිල්ලා එන්නම්. පරිස්සමෙන් ඉන්න. බයි.